අද මම ඔයාලට කියා දෙන්නේ මාලදිවයිනේ හරිම ජනප්‍රිය රසම රස කෑමක් වන මෝල්ඩිව්ස් ෆිෂ් රොටි හරියටම හදාගන්නේ කොහොමද කියලායි. හදන්න හරිම ලේසි වගේම විනෝද ගමනකට යනකොට හදාගෙන ගෙනියන්නත් හරිම ලේසි මේ උඹල කඩ රොටි හවසකට තේ වේලාවකට උනත් හරිම අපූරුයි. ඉතින් අද අපේ රෑ කෑම ඔයාලට මං හදලා පෙන්නන මේ මෝල්ඩිව්ස් ෆිෂ් රොටි තමයි. ඉඟුරු දාපු තේ එකකුත් එකතු වුණාම කෑම වේල සම්පූර්ණයි. එහෙනම් ඉතින් එන්නකෝ මගේ චන්දි කුකින් හට් එකට මේ කන්න ආස හිතෙන මෝල්ඩිව්ස් ෆිෂ් රොටි හරියටම හදාගන්නේ කොහොමද කියලා බලන්න. අපි දැන් බලමු මේ මෝල්ඩිව්ස් ෆිෂ් රොටි එක එහෙම නැත්නම් මේ උඹල කඩ රොටිය හදාගන්න අවශ්‍ය කරන දේවල් මොනවද කියලා. මේ අවශ්‍ය දේවල් ලයිස්තුව මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලායි තියෙන්නේ. ඔයාලට ඕන වෙලාවක බලන්න පුළුවන්. මම මෙතන අරගෙන තියෙනවා පාන් පිටි අඩු කෝප්ප 2මාරක් අරන් තියෙනවා මේ වගේ පුරෝලා. ඕගොල්ලන්ට පාන් පිටි නැත්නම් ඒ වෙනුවට ආට පිටි ගන්න පුළුවන්. ඒ වගේම මම ගන්නකොට මේ පාන් පිටි ටික හොඳට හලලා අරගෙන තියෙන්නේ. ඊළඟට අපිට අවශ්‍ය කරනවා මේ පොල් ටිකක්. මම මෙතන පොල් අරගෙන තියෙනවා මේ අඬු කෝප්පෙන් මේ වගේම පුරෝල දෙකක්. තවත් අපිට අවශ්‍ය කරනවා මේ ලුණු ටිකක්. මම මෙතන ලුණු අරගෙන තියෙනවා තේ හැඳි 3 කාලක්. ඒ වගේම සීනි ටිකක් අරන් තියෙනවා. මම සාමාන්‍යයෙන් පොල් රොටියට සීනි චුට්ටක් දානවා. සීනි අරගෙන තියෙනවා තේ හැඳි එකක්. ඊට අමතරව අපිට අවශ්‍ය කරනවා මේ වතුර ටිකක්. අපි සාමාන්‍යයෙන් පොල් රොටියක් කනන විදිහටම තමයි මේක හදාගන්නේ. මම ඊළඟට අපිට පිරවුමට අවශ්‍ය කරන දේවල් මොනවද කියලා ඊළඟට අපි මේ පොල් රොටිය හදලා ඉවරලා මම ඔයාලට කියන්නම්. අපි ඉස්සර වෙලාම මේ පොල් රොටිය අනලා තියමු. අපි ඉස්සර වෙලාම මේ පොල් ටික මේ වගේ ලොකු භාජනයකට දාගමු. දාගෙන මේ සීනි ටිකත් ඒකට එකතු කරගන්න. ඊළඟට ලුණු ටිකත් එකතු කරගන්න. එකතු කරගෙන මෙහෙම චුට්ටක් මේක මේ වගේ කලවම් කරගන්න. කලවම් කරගෙන ඊට පස්සේ මේ පිටි ටිකත් මේකට එකතු කරගන්න. මේ ඉතිරි පිටි ටිකත් එකතු කරගන්න. එකතු කරගෙන මේ වගේ හොඳට කලවම් කරගන්න. ඉතින් මේක හැන්දකින් වගේ අනනට වැඩිය අතින් අනන එක තමයි හොඳ. අපි දැන් මේකට වතුර ටික දාලා මේක අනා ගන්න ඕනේ. ඒ හින්දා වතුර ගොඩාක් වැඩි කරගන්න නැතුව වතුර ටික දාලා අනා ගන්න. මොකද වතුර වැඩි වුණොත් එහෙම අතේ ඇලෙන්න ගත්තොත් අපිට මේ උඹල කඩ රොටිය හදාගන්න බැරි වෙනවා. ඒ හින්දා වතුර ටික දාලා අනා ගන්න. ඇත්තෙන්ම අපි සාමාන්‍යයෙන් හදන පොල් රොටියකට වඩා මේ උඹල කඩ රොටිය ඊටාම රසයි. ඒ වගේම ලේසියෙන් සහ පහසුවෙන් හදාගන්න පුළුවන්. ඉතින් මම මේ රොටිය අනාගන්නේ ඇල් වතුරෙන්. දැන් මේ වගේ ඔයගොල්ලන්ට පේනවනේ මේ ඇනිච්ච නැති වගේ පිටි තියෙනවා. ඒ උනාට වතුර එකතු කරගන්න එපා. මේ තියෙන ටිකෙන්ම මෙහෙම අනා ගන්න. අපිට මේක අතේ ඇලෙන්නේ නැති ඩෝ එකක් විදිහට තමයි හදා ගන්න ඕනි. දැන් අපේ ඩෝ එක හොඳට ඇනිලා තියෙන්නේ අතේ ඇලෙන්නේ නැහැ. ඉතින් හදිස්සිය හරි ඕගොල්ලන්ගේ අතින් වතුර චුට්ටක් වැඩි වුණොත් පාන් පිටි ටිකක් දාලා ඒක හදා ගන්න. අපි දැන් මේක පැය භාගයක් විතර සෙට් වෙන්න තියලා තියමු. වහලා අපි දැන් මේක වහලා පැය භාගයක් තියමු. අපි එතකන් අපි උඹල කඩ රොටිය හදන්න අවශ්‍ය කරන අර උඹල කඩ පිරවුම අපි හදාගමු. ඒකට අවශ්‍ය කරන දේවල් මොනවද කියලා මම ඔයාලට කියන්නම්. උඹල කඩ පිරවුමට අවශ්‍ය කරන දේවල් සියල්ලම මෙතන තියෙනවා. අපි බලමු ඒ මොනවද කියලා. මම මෙතන අරගෙන තියෙනවා රට ලුණු ගෙඩි 3ක්. ඕගොල්ලෝ මේ සයිස් ඒ කියන්නේ ග්‍රෑම්
150 200ක් විතර වගේ වෙන්න රට ලුණු ගෙඩි 3ක් විතර මං අරන් තියෙනවා. ඊට පස්සේ අරගෙන තියෙනවා ආමු මිරිස් කරල් 4ක්. ඊට අමතරව අරන් තියෙනවා මං කරපිංචා කිනිති 2ක්. ඕගොල්ලෝ මේ රට ලුණු ටික හීනියට කපා ගන්න. මං ඒ කපලා තියෙන හැටි ඕගොල්ලන්ට පෙන්නන්නම්. මේ ආමු මිරිස් ටිකත් හීනියට කපා ගන්න. ඒ වගේම අපිට අවශ්‍ය කරනවා කරදමුංගු ඇට දෙකක්. මම මේ ඇට දෙක අරගෙන තියෙන්නේ බැදලා. මේ බලන්නකො ටිකක් අර පිම්බිලා වගේ තියෙනවා. ඉතින් මේක බැදලා අරගෙන මේ හීනියට කොටා ගන්න. ඊට අමතරව මම අරන් තියෙනවා මේ උඹලා කඩ මේ වගේ මේස හැන්දෙන් 3ක් අරන් තියෙනවා. ඉතින් ඕගොල්ලන් කැමති ප්‍රමාණයක් ඒක ගන්න 2මාරක් හරි 3ක් හරි මම අරන් තියෙනවා 3ක්. ඊට අමතරව අරන් තියෙනවා මම මෙතන කෑලි මිරිස් පුරවලා තේ හැදි 2ක්. අපි බලමු කොච්චර විතර ප්‍රමාණයක් යයිද කියලා. දානකොට ඒක අපි බලලා දාමු. මේ කරපිංච ටිකත් ඕගොල්ලෝ හීනියටම කපා ගන්න. ඒ වගේම කරදමුංගු ටිකත් හීනියට තලා ගන්න. ඊට අමතරව අපිට අවශ්‍ය කරනවා මේ සියඹලා ඇට 3ක්. ඒ වගේම සීනි තේ හැඳි 1ක්. මේ වගේ මේ තේ හැඳි 1ක් පුරවලා මම අරන් තියෙනවා. මල් ලුණු අරන් තියෙන්නේ තේ හැඳි කාලටත් පොඩ්ඩක් අඩු වෙන්න. මොකද මේ බලන්න ඕගොල්ලන්ට පේනවා මේ සියඹලා ඇටවල නිකන් සුදු පාටට නිකන් මේ කඩෙන් ගන්නකොට ලුණු දාලා තමයි ඒගොල්ලෝ ඒ සියඹලා ටික හදලා තියෙන්නේ. ඒ හින්දා මම මේ ලුණු ගත්තේ චුට්ටයි. ඔයාලා මේ ටික අරගෙන මේ සියඹලා ඇට ටිකට මේ ලුණු ටික මේ වගේ දාගන්න. දාගෙන මේ සීනි ටිකත් මේකට දාගෙන වතුර තේ මේස හැන්දක් විතර මෙහෙම දාන්න. දාලා ටිකක් වෙලා තියන්න. තියලා ඊට පස්සේ හොඳට මේක මේ සෝස් එකක් වගේ මේ ඇට ටික මිරිකලා අරගෙන මේක හදාගන්න. සියඹලා මිශ්‍රණය මෙහෙම ටිකක් තියනකම් මම මේ ලුණු ටිකයි අම්මිරිස් ටිකයි කරපිංච ටිකයි කපාගෙන එන්නම්. දැන් ටිකක් වෙලා ගියා. අපිට දැන් මේ සියඹලා ඇට ටික මේ වගේ දිය කරගන්න පුළුවන්. දැන් මම මේ වගේ රටලුණු ටික මේ වගේ හීනියට කපා ගත්තා. බලන්න මේ හීනියටම කපාගෙන තියෙනවා. ඒ වගේම මේ හීනියට කරපිංච ටිකක් කපා ගත්තා. අම්මිරිස් ටිකත් මම හීනියට කපා ගත්තා. ඒ වගේම මම බලන්න මේ කරදමුංගු වල ටිකත් මේ වගේ හීනියටම මේ තලා ගත්තා. ඉතින් මේ රොටිය හදද්දි විශේෂම දේ තමයි මේ උඹලා කඩ. ඕගොල්ලෝ උඹලා කඩ ගන්නදී හොඳ උඹලා කඩ තෝරගන්න. කෑලි අරගෙන කපා ගන්නවා නම් තමයි වඩා හොඳ. සමහර වෙළඳ පොලේ තියෙනවා ටිකක් මේ උඹලා කඩ දැම්මම ටිකක් උෂ්ණ ගතියක් වගේ එනවා. ඒ වගේ ඒවා ගන්න එපා. මේ වගේ හොඳම උඹලා කඩ ටිකක් තෝරගන්න. ඉතින් අපිට බැද ගැනීම සඳහා පොල් තෙල් ටිකකුත් උවමනා වෙනවා. මගේ පොල් තෙල් ටික නම් ටිකක් කැටි ගහලා තියෙන්නේ මේ දවස්වල සීතලට. ඒක ලිපේ තිබ්බහම හරියයි. අපි දැන් බලමු කොහොමද මේ ටික හදාගන්නේ කියලා. අපි ඉස්සර වෙලාම ලිප ඔන් කළා. මේ පොල් තෙල් ටික දාගමු. මන් තියලා තියෙන සාමාන්‍ය ගින්දරේ. අපි බලමු දැන් රත් වෙලාද කියලා. රත් වෙලා තියෙන ඉස්සර වෙලාම මේ උඹලා කඩ ටික මේකට දාගන්න. මේ වගේ කලවම් කරගන්න. ඊළඟට මේ මිරිස් ටික දාගන්න. අමු මිරිස් ටික. කරපිංච ටිකයි ලුණු ටිකයි එකතු කරගන්න. හොඳ සුවඳක් එනවා. මේ උඹලා කඩ රොටිය හදන හැටි මට කියලා දුන්නේ මාළදිවයිනේ ඉඳලා ආපු නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි. එයාලා ගොඩාක් වෙලාවට මාළදිවයිනේ මේ රොටිය හදනවලු. ඉතින් ඒගොල්ලෝ කියපු විදිහට මාත් හදලා බැලුවා. ඉතින් හොඳට රසයට ආවා. මට හිතුණා ඉතින් ඕගොල්ලන්ටත් මේක කියලා දෙන්න ඕනි කියලා. අපි ටිකක් වහලා තියමු. ටිකක් මැලවෙන්න. අපි දැන් බලමු චුට්ටක්. අපි දැන් මේ වෙලාවේදී මේ කරදමුංගු ටික එකතු කරගමු. දැන් අපි කෑලි මිරිස් ටිකත් මේකට එකතු කරගමු.
මේ වගේ හොඳින් කලවම් කරගන්න. මං කෑලි මිරිස් චුට්ටක් ඉතුරු කරගත්තා. ඒ වුණාට මං හිතනවා ඒකත් දැම්මොත් හොඳයි කියලා. අපි ඒ ටිකක් දාගමු. දාගෙන මේ වගේ හොඳින් කලවම් කරගන්න. දැන් මේ අවස්ථාවේදී අර අපි හදාගත්ත සියඹලා මිශ්‍රණය තියෙන්නේ. ඒක මේකට එකතු කරගන්න. දැන් ඇතේ අපිට දැන් ලිප ඕෆ් කරගන්න පුළුවන්. අපි ලිප ඕෆ් කරමු. අපි දැන් රොටි ටිකේ බෝල ටික හදා ගන්න ඕනේ. අපි එතකන් මේක නිවෙනකන් වහලා තියමු. දැන් පැය භාගයක් විතර ගියා. අපි බලමු. දැන් හොඳට හරි ගිහිලා තියෙන. අපි දැන් මේකෙන් බෝල ටික හදා ගන්න ඕනේ. මේ වගේ ගොඩාක් ලොකුවට ගන්න එපා. මේ වගේ ලොකු දෙහෙගෙඩියක් ප්‍රමාණයට බෝල ටික හදා ගන්න. ඉතින් ඔයගොල්ලෝ පිටි ටික හොඳ පදමට හදාගත්තා නම් මේ වගේ අතේ ඇලෙන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ ඔක්කොම බෝල ටික මේ වගේ හදා ගන්න. ඉතින් මම මේ ගත්ත ප්‍රමාණ වලින් පිටි බෝල 10ක්ම හදාගත්තා. දැන් අපි හදාගත්ත උඹලකඩ මිශ්‍රණය හොඳට නිවිලා තියෙන්නේ. මම ඒක වෙනමම භාජනයකට දාගත්තා. මම දැන් මේ බෝල ටික අරගෙන ඔයාලට කියන්නම් මේක හදා ගන්න ඕනේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම මේ බෝලේ අරගෙන මේ වගේ මේ පොල් කට්ටක් විදිහට එන විදිහට මේ වගේ තුනී කරගන්න. මේ විදිහට. ඔයාලට මතක ඇති මම නස්තා හදපු හැටි. නස්තා හදන කොටත් රොටිය හදාගත්තේ මේ වගේ තමයි. ඉතින් මේ වගේ ටිකක් තුනියට මේ වගේ හදාගන්න. හදාගෙන මේ වගේ අල්ලට අරගෙන මෙහෙම රවුමට මේ මිශ්‍රණයෙන් ටිකක් අරගෙන මේක ඇතුලෙන් මේ වගේ තියාගන්න. ගොඩාක් දාගන්න එපා. එතකොට නවා ගන්න බැරි වෙයි. ඊට පස්සේ මෙහෙම මේ පැත්තෙන් අල්ලලා මේ විදිහට මේ බලන්නකො මේ ඇතුළට මේක මෙහෙම තද කළා මේ විදිහට මෙහෙම හදාගන්න. හදාගෙන ඊට පස්සේ මේ ඔක්කොම මෙහෙම එකට එකතු කරගන්න. එකතු කළා මෙන්න මේ වගේ කරගන්න. කරගෙන ඒක මේ වගේ වහගන්න. ඒ මං කියලා දුන්නු විදිහට ඉතුරු ටික ඔක්කොම හදා ගන්න. අපි ඕනනම් තව එකක් හදන හැටි බලමු. ඒක මේ වගේ තියාගන්න. තියාගෙන අපි තව එකක් ඒ වගේ හදාගමු. මේක අමාරු නෑ. හරි ලේසි. පිටිමෝලිය හරියට හදාගත්තා නම් ඊටාම පහසුවෙන් හදා ගන්න පුළුවන්. ඉතින් මේ රොටි වර්ගය කන්න මේ මස් මාළු ඒ වගේ කාරි එකක් ලුණු මිරිසක් ඒ කිසි දෙයක් අවශ්‍ය කරන්නේ නෑ. මම ඕගොල්ලන්ට කියන්නම් මේක තව ටිකක් දුරට අපිට හදා ගන්න තියෙනවා. එහෙම හදාගෙන කොහොමද මේක අපි පුච්ච ගන්න කියලා. අර ඉස්සෙල්ල විදිහටම මිශ්‍රණයෙන් ටිකක් අරගෙන මෙහෙම ඇතුළට දාගන්න. ඒ දාගන්නකොට මේ වටේ වැදෙන්න ගන්න එපා. එතකොට තෙල් වලට ඇලෙන්නේ නැතුව යනවා. මේ වගේ අර ඉස්සෙල්ල විදිහටම ඇඟිල්ලෙන් මෙහෙම හදලා මේ දෙපැත්තෙන් මේ වගේ එකතු කරගන්න. එකතු කරගෙන මේ වගේ මේ විදිහට ආයෙ එකතු කරගන්න. එකතු කරගෙන මේ ටිකේ මේ වගේ හදලා මෙහෙම තියාගන්න. ඒ වගේ ඔක්කොම ටික ඔයගොල්ලෝ හදාගන්න. ඔන්න දැන් අපි බෝල සේරම මේ විදිහට හදාගත්තා. දැන් අපිට තියෙන්නේ තුනී කරගන්නයි. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. ඉස්සර වෙලාම මේ බෝලයක් අරගෙන අතින් මේ වගේ චුට්ටක් තුනී කරගෙන
ඊට පස්සේ මේ බෝඩ් එක උඩ තියලා මේ රෝලින් පින් එකෙන් මෙහෙම චුට්ටක් තුනී කරන්න. ඉතින් මේ වගේ මෙහෙම රවුමට ලස්සනට තුනී කරගන්න. ඇලවෙනවා නම් වගේ පාන් පිටි චුට්ටක් බෝඩ් එකේ ගා ගන්න. මම නම් ගාලා නැහැ. මගේ මේ රොටි ටික ඇලවෙන්නේ නැහැ. මේ වගේ ලස්සනට හදාගෙන අපි දැන් මේ ටික පුච්ච ගන්න ඕනි. ඉස්සර වෙලාම අපි 4ක් විතර මේ වගේ හදාගමු. පාන් පිටි ටික කෝණුවක් ගා ගන්න හැටි මම පෙන්නන්නම්. දැන් ඕගොල්ලන් අර හදාගත්ත රොටි යටපැත්ත තියෙනවනේ. ඒකේ මේ වගේ අතර චුට්ටක් අරගෙන මේ වගේ මෙහෙම පොඩ්ඩක් ගා ගන්න චූට්ටක්. ගාගෙන ඊට පස්සේ මේ වගේ තියලා රෝලින් පින් එකෙන් තුනී කරගන්න. දැන් බලන්න හොඳට මේවයි ගැලවිලා එනවා ඔය. අපි තව එකක් ඒ වගේ හදාගමු. ගොඩාක් ගන්න එපා චූට්ටක් ගන්න. ගාලා මේ වගේ තියලා මෙයාගේ රෝලින් පින් එකෙන් මේ වගේ තුනී කරගන්න. ඒ පැත්ත තුනී කරගෙන මෙහෙම හරවලා මේ පැත්තත් මේ වගේ තුනී කරගන්න. විදිහට හදාගන්න. ගොඩාක් තුනී කරන්නත් එපා මේ රොටිය. දැන් මං 4ක් හදාගත්තා. මගේ පෑන් එකේ මං හිතනවා 4ක් දාන්න පුළුවන් වෙයි කියලා. අපි බලමු මේ ටික ඉස්සෙල්ලාම පුච්ච ගන්නේ කොහොමද කියලා. අපි ඉස්සෙල්ලාම කැටිය සාමාන්‍ය ගින්දරේ රත් කරගමු. දැන් රත් වෙලා තියෙන්නේ. අපි දැන් ගින්දර අඩු කරගන්න ඕනි. ගින්දර අඩු කරගෙන මේ රොටි ටික මේ වගේ තියාගන්න. 3කට වැඩිය තියන්න බෑ. අපි මේ 3 මෙහෙම තියාගමු. අපි මේ රොටි ටික පිච්චෙනකන් ඉතුරු ටිකත් හදාගමු. අපි දැන් බලමු පිච්චිලාද කියලා. පිච්චිලා තියෙන්නේ. අපිට අනිත් පැත්ත මේ වගේ හරව ගන්න පුළුවන්. ඇත්තටම පිච්චෙනකොට හොඳ සුවඳක් එනවා. ඉතින් ඕගොල්ලන්ට උදේකට රැයකට මේ රොටි ඉතාම ලේසියෙන් පහසුවෙන් හදා ගන්න පුළුවන්. ඔෆිස් ගිහිල්ලා එන අයටත් සාමාන්‍යයෙන් පැය භාගයක් වගේ ඇතුළතදී හදා ගන්න පුළුවන්. ඉතින් හැමදාම කන පොල් රොටි වෙනුවට වෙනස්ම විදිහකට මේ වගේ රොටි කන්න පුංචි අය ගොඩක් කැමති වේවි. ඉතින් හවසකට තේ බොන වෙලාවට අමුත්තන් එන වෙලාවට උනත් මේ වගේ රොටියක් කාලා ප්ලේන් ටිකක් බොන්න හරි හොඳයි. අපි බලමු. දැන් ඇති අපි මේ ටික බාගමු. මම ඊළඟ ටිකක් දාගත්තා. ඉතින් අපි අනිත් ටිකත් ඒ වගේ හදාගමු. ඉතින් මේ රසම රස උඹල කඩ රොටි හදන්න කියලා දුන්නු අචින්තනංගිටත් කොමි මල්ලිටත් මම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඔයාලා මගේ channel එකට subscribe වෙලා නැත්නම් අමතක නොකර subscribe වෙන්න. ඔන්න දැන් අපි සේරම ටික හදාගෙන ඉවරයි. දැන් ඊළඟට අපිට තියෙන්නේ මේ රොටි වල රස බලන්නයි. ඉතින් අපි මේ රොටියක් කපලා බලමු. අපිට කඩලා ගන්නත් පුළුවන්. මං කපලා ගන්නම්. බලන්න මේ හොඳට පිරවුම තියෙනවා. ඉතින් මේ රොටියේ තියෙන විශේෂත්වය තමයි අපිට මේ රොටි කන්න කිසිම මස් මාළු වගේ කරි එකක් අවශ්‍ය කරන්නේ නැහැ. මම මේකෙන් කෑල්ලක් කාලා බලන්නම්. ඇත්තටම හරිම රසයි. ඉතින් ඕගොල්ලෝ මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවන්ට ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අමතක නොකර කමෙන්ට් එකක් දාලා යන්න. ඒ සියලුම කමෙන්ට් වලට මම ඕගොල්ලන්ට රිප්ලයි කරනවා. ඉතින් එහෙමනම් මේ වගේ රසවත් කෑම හදන හැටි බලා ගන්න. ඔයාලා හැමදාමත් මගේ චන්දි කුකින් හට් එකත් එක්ක රැඳී ඉන්න හොඳේ. දැන් මේ තිරයේ වැටෙන වීඩියෝ ක්ලික් කරලා ඒවත් රසට හදාගෙන අමතක නොකර මටත් කියන්න හොඳේ. මං චන්දි. ඔයාලට ලස්සනම ලස්සන දවසක්.